යන්න අර වැහිලා යන්න අපි මේ දැන් අපි ඕපනින් එකට යමු. Hello my friends. ලැබුවා වූ මේ 2026 අවුරුද්දේ ඔයගොල්ලෝගේ සියලු පැතුම් මෙටුවන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ මගේ ඩ්‍රීම් එකක් අචීව් කරගන්න ස්ටාර්ට්අප් එක අපි ගිය අවුරුද්දේ තියලා තිබුණේ. ඉතින් මේ අවුරුද්දේක ඉම්ප්ලිමන්ට් වෙලා ස්ටාර්ට් වෙනවා. ඉතින් මේ වැඩේ කොටසකුත් එකම අලුත් අවුරුද්දේ බ්ලෙසින්ස් ගන්න අපි මේ කැන්ඩි යන ගමන් තමයි ඉන්නේ. කැන්ඩි යනකොට අපි දෙන බ්‍රෙක්ෆාස්ට් අරන් හිටියේ නැති නිසා මග දැකලා කැෆේ එකකින් අතර කරා කැෆේ මේලි. ඉතින් මේ කැෆේ එක ගැන කිව්වොත් එහෙම ඒ ලොකේෂන් එකත් ලස්සනයි. අනිවාර්යෙන් ඉතින් ඕඩේ ඇදි ලස්සන ලොකේෂන්ස් හම්බ වෙනවනේ අපිට. ඒ වගේම තමයි මේකේ ප්‍රයිස් එකට වර්ත් මෙනු එකක් හම්බ වෙනවා. මම ගත්තේ බ්‍රෙඩ් ඇන්ඩ් කරීස්. ඒ වගේම අයියා ගත්තේ රයිස් ඇන්ඩ් කරි. අනිවාර්යෙන් බ්‍රෙක්ෆාස්ට් වලට රයිස් ඇන්ඩ් කරි ඕනේ. ඒ වගේම මේගොල්ලෝගේ කස්ටමර් සර්විස් එකත් එක්සලන්ට් කියලා කියන්න පුළුවන්. මොකද මාර හොඳ කස්ටමර් සර්විස් එකක් දුන්නා. and මේගොල්ලෝගේ prices ගැන කතා කරොත් ගොඩාක් high prices තිබෙන්නේ නැහැ. price එකටයි ඒ දීපු portion එකයි ඒ දේවල් හැම දෙයක්ම worth ඒ වගේම රසයි. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. කොමාරි අපිට 10:30 කටුගස්තට ඉන්න තිබුණේ. නමුත් 10:40 වගේ වුණා. එතනට යනකොට anyway අපි ඉතින් වැඩේ පටන් ගත්තා ගිහපු ගමම්ම රෙඩි වෙලා. ඉතින් මගේ මේ වීඩියෝස් වලින් ඔයාලට අයිඩියා එකක් එනවා ඇති මොකක්ද මගේ ඩ්‍රීම් එක තියෙන්නේ සහ මොකක්ද මම මේ අවුරුද්දේ කරන්න යන්නේ කියලා. ඒ ගැන මම ඉන් ඩීටේල් මෙතන කියන්නේ නැහැ. ඉස්සරහට vlogs වලින් මම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඔය විදිහට 10:00ට පටන් ගන්න තිබ්බ වැඩේ 11 විතර වුණා පටන් ගද්දි 3:00 විතර වුණා ඉවර වෙද්දි. වැඩ ටික ඉවර කරගෙන කැන්ඩි කිට්ටුවටම ගිහිල්ලා දල්දා මාලිගාවට යන්න තියෙ බෞද්ධයෙක් නැහැ නේද? ඒ වගේම අලුත් අවුරුද්දේ බ්ලෙසින්ස් ගන්නත් එක අපේ අලුත් වැඩේටත් ආශිර්වාද ලබා ගන්න එකම අපි දල්දා මාලිගාවටත් ගිහිල්ලාම තමයි ආවේ. කොහොම හරි දල්දා මාලිගාවට යද්දී අපි ගොඩක් හවස් වුණා. සාමාන්‍යයෙන් මං හිතන්නේ 5:00 වගේ වුණා. එදා ගොඩක් සෙනග හිටියා පොය දවසක් හින්දා. ඒත් අපි දෙන්නත් දල්දා මාලිගාවට ගිහිල්ලා ආශිර්වාද අරගෙන අලුත් අවුරුද්දේ වැඩ කටයුතු මේ විදියට පටන් ගත්තා. ඉතින් ටිකක් හවස් වුණ නිසා ඒ ලයිට්ස් වැටෙද්දී සහ පහන් වැටේ තිබ්බ එළියත් එක්ක වීඩියෝ එකට අර කලර්ස් මාර විදියට ලස්සනට කැප්චර් වුණා. ඒ මොමන්ට් එක ඇත්තටම ඇහැට දකිද්දිත් හරිම ලස්සනට තිබුණා. ඉතින් ඔය විදිහට තමයි මගේ 2026 අවුරුද්ද මම පටන් ගත්තේ. එහෙනම් ඊළඟට මගේ අලුත් වැඩත් එක්ක අලුත් vlogs අරගෙන එන්නම්. 2026 අවුරුද්දේ ඔයගොල්ලෝ සියලු දෙනාගේම සියලුම පැතුම් ඉෂ්ට වෙන්න කියලා මම නැවතත් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. සතුටින් පරිස්සමට ඉන්න.